නියමයි. මටත් ටිකක් බඩට එනවා මේ පොඩි බඩගිනි ගතියක් දැනෙනවා. පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා ඉන්න මෙයා එක්ක තව ඒ නෝරු ටිකක් ගැන කතා කරමු නේ. හා? රයිට් මික්ලෝ ගාඩ් චූටිත් එක්ක හොඳටම බැහිලා. හොඳටම බැහිලා. ප්‍රධාන අනුග්‍රහය. සම අනුග්‍රහය. Viva Stella Set Yoga. ජයගන්න ready වෙන්න. Kanthana International Bird Park and Recreation Centre, Kandy. කිව්වම ඉතින් කිනිම කෙනෙක් වෙනවනේ. එන්න. හදාගෙන ගේන්න කිව්වේ? මෙන්න ඔයාලා. යුනිකෝර්න්. මේව දෙනවනේ ඔයාලා උපලදයක් කරනවනේ. මේ චොක්ලට් පිරුණු ක්‍රීම් තවර. මෙල්බන් රියල් චොක්ලට් ක්‍රීම් බිස්කට්. සාරට වෙන රසද පොඩ දෙයක් කරයි. ඒවල අසමත්කමයි. ඔබ කොමන වයසක හිටියත් කලා විශේෂාරාමයේ උසස් පෙළ සමත් කරවන්න මට පුළුවන්. නඩු යන පෙරටත් වඩා හොඳින් බලාගන්න. ඩබල් ක්ලීනින් බිස්ටර්ස් හා ඩබල් පර්ෆියුම් ලොක් සමග නව බෙස්ට් එවර් සන්ලයිට්. පෙරටත් වඩා සුවඳක් සමගින් සුපිරි සේදුමක්. ශනික වේදනා සමනයේ ප්‍රමුඛයා. හමුමාන moves keep moving. ඔෆිස් එකෙන් ආව විතරයි. ඒක නම් සමීකරණ අපේ ආන්දරයන් සම්පූර්ණ. හොඳටම බැහිලා. බ්‍රේක් එක ඉවර වෙලා ඔන්න අපි ආවා. ඊලෙවලු ගැන කතා කරා. පළතුරු ගැන කතා කරොත් මොකද කියන්නේ? පළතුරු කන්න කැමති ළමයාට උස්සන්න බලන්න. ඔයා කැමති නැද්ද පළතුරු කන්න පුතේ? අත පහළ දාන්න. පළතුරු කන්න කැමති නේ? මොනවද පුතේ කන්න කැමති පළතුරු? ඔයා පළතුරු කන්න කැමතිද? මොනවද කන්න කැමති නැති පළතුරු? දියුල්. ඔයා දියුල් කන්න කැමතිද? මේ දියුල් කන්න කැමති නැත්තේ? ආසනේ ඔය හැමදේටම හේතු තියෙන්න බෑනේ නේද අනේ? ඔයා මේ ලොකු වෙලා කවුරු වෙන්නද කැමති? ඩොට් එකනේ. ඔයා කවුරු වෙන්නද කැමති? ලොකු වෙලා? හා? බෝල කෙනෙක්. බෝල කෙනෙක්. බෝල කියන්නේ මොනවද යා කරන්නේ බෝල කෙනෙක්ගේ මහත් වෙන්නද කැමති? බෝල කෙනෙක්. මොකද්ද බෝල කෙනෙක් කරන්නේ ගිහිල්ලා? ලොකු වෙලා? බෝල ගහනවා ක්‍රිකට් ගහනවා. හරි හරියට පුළුවන්ද ක්‍රිකට් ගහන්න? බෝලේ දාන හැටි පෙන්නන්න බලන්න. ඔය ෆෝන් එක ගහලා තියන්න. බෝලේ දාන හැටි පෙන්නන්න. ඔයා කැමතිද ක්‍රිකට් කවුද? ක්‍රිකට් ප්ලේයර්. කැමතිද ක්‍රිකට් ප්ලේයර් කවුද? ඔයාද? නියමයි. එයා කැමති ක්‍රිකට් ප්ලේයර්. වෙන කවුද නේද? හොඳයි යන්නේ ෂොක්. ඔයා ගුඩ් මේ ඔයා ලොකු වෙලා කවුරුද කැමති? ડોක්ටර් කෙනෙක් වෙන්න නේද? හරි මේ ඕගොල්ලෝ දැකලා තියෙනවද යුද්ධ කොහෙද? ප්‍රයුද්ධ. මොකද්ද යුද්ධ කියලා කියන්නේ? මම දන්නේ නැහැ ඒක යහන්න. ඔයා දැකලා තියෙන යුද්ධ. මොනවද යුද්ධ කියලා කියන්නේ? යුද්ධේ මොකද වෙන්නේ? කවුද? මිනිස්සු. මොනවද ගහගන්නේ? අත්වලින්. ඇත්තද? අත්වලින් ගහගන්න. ඒවා දැකලා ඉන්න රෙස්ලිං කියන ෆයිට් එකක් තියෙනවා ඒක. ඒක යුද්ධේ නෙමෙයි. හා? බොක්ස්
බොක්සිං. බොක්සිං ඒවා දැකලා තියෙන්නේ නේද? හරි. ඔයාලා කවුද ගහන්නේ? තාත්තා ගහනවද මෙච්චර මේ සාරුක් ඛාන් වගේ ඉන්න කොල්ලට? ඒ මොකද ඒ ගහන්නේ? මොකටද ගැහුවේ? මේ ළඟදිම ගැහුවේ. මොනවද පුතේ කරන වැරදි? කොහෙද ගැහුවේ? මොකෙන්? කෝටින් ගැහුවා. පිට කෝට්ටේ උඩ නේද? එතකොට මේ ඒ ගහලා ඉවර මොකක්ද තාත්තට කිව්වේ? කොණ්ඩේ කපනවද? මේ ඔයාගේ කොණ්ඩේ කපමුද? අනේ කපමු අනේ. මම්මගේ කොටට කපමු. ලස්සන. මෙයා කොණ්ඩේ කපුවොත් ලස්සන වෙන්නේ. ලස්සනේ. නෑ කොණ්ඩේ తీරවල තමයි ලස්සන නේ. එක්ක මම ඔයාගේ කොණ්ඩේ වවන්න. ඇයි? කැතයි. කැතයි කියනෝනේ. නෑ මගේ මම වවන්න. තුරස් දෙන්න එක වගේ නේ. නියම. මම good boy ලා. මේ ඔයා ඊතරදී වැඩි පුරම බැනුම් ගන්න මොනවද? අදින්නේ මොනවද? කඹ? ඒකද? සෙල්ලම් බඩුකින් තියෙන අදින්නනේ යන්නේ. කවුද බණි? මොනවා කියද බණි? බණින විදිහ පෙන්නන්න පුළුවන්ද මට? ඉතින් ඒ සෙල්ලම් බඩු තියෙන ඔයාලා සෙල්ලම් කරන්න නෙමෙයිද? ඔයා කියන්නේ නැද්ද ඒක? අයියෝ මොනවද ළමයි කියන්න එපා. සෙල්ලම් බඩු තියෙන අපිට සෙල්ලම් කරන්න කියලා. හරි කමක් නැහැ. ඒ නැති අපි බ්‍රේක් එකට ගිහිල්ලා එමුද? එමුද ගිහිල්ලා? එමුද? එහෙනම් පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා උතුම් වෙලාගෙම කැමැත්තෙන් මේ ක්ලෝකා චුචිත් එක්ක හොඳටම පැහිලා. හොඳටම පැහිලා. ප්‍රධාන අනුග්‍රහය. සම අනුග්‍රහය. Prima Stella Set Yoga. උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපන සීනිය සැබෑවක් කර ගැනීමට උසස් අධ්‍යාපන සහ මාර්ගෝපදේශන ප්‍රදර්ශනය EDU Expo 2025 මේ 2-3-4 යන තැදින තුළ BYCGD. Workshop on bridging the generational divide, leading and managing multi-generational teams through coaching workshop conducted by a prominent panel of resource persons, inviting all heads of departments, senior managers, decision makers, and business owners on Thursday, 8th of May 2025 from 2 p.m. to 5:30 p.m. at Grand Bell Hotel, Colombo Creek.
ෂා නියමයි නයි වැල්ලුම් පද හදායි මාරු ලස්සනයි අපිට තමයි මේ ළමයා ලස්සන සින්දුවක් කිව්වා කාගේ සින්දුව ප්‍රෙටි සින්දුවක් නේද අලුවෙක් වගේ ඇවිල්ලා පිටිසිලා මන්ට ලස්සන සින්දුවක් කිව්වා හොඳයි එනම් වහන්නවාට ලස්සන රෝගා චූටි වෙතින් දෙන තෑග්ග ඔබතුමිය කියනවාද ලස්සන සින්දුවක් කියමු බලන්න ලිටිල් ස්ටාර් වගේ වෙලා තියෙන්නේ තෑග්ග මෙච්චර සින්දුවක් කියලා තෑග්ගක් දෙන්නේ නැත්තම් එහෙමයි ඔන්න එන ආයසුදා දොරහැරපන් ආයසුදා අපි දෙන්නගේ කාලේ හොඳා මේ දෙන්නගේ කාලේ හොඳා ඔයාගේ තමයි දැන් ඊළඟට වැඩේ තියෙන්නේ මොකද්ද කියන සින්දු කතර කමයි වාහනයක්ද රයිට් කමන්න කියෝ බලන්න රයිට් ඕකේ